මිනිස්සෙක් හොඳයිද නරකයිද ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ලොකුයිද පොඩියිද කියලාවත් හිතන්නේ නැතුව කඩුවක් අරගෙන ඇඟිල්ලක්ම හොයන මිනිමරුවෙක් හිටියා. ඔහුගේ නම අඟුලිමාල. ඒතර අඟුලිමාලට තිබුණේ එතන සනීප වෙලාද උමතු වෙලාද? උමතු වෙලා. ඇඟිල්ලක් හොයන උමතු බවක්. මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔහුව සනීප කළා. සනීප කළා. ඊට පස්සේ පටාචාර සිහිසන් නැති වී ඇඳිවත නැති වී තමන්ගේ ඇඟේ වස්ත්‍රයක් තියනවාද කියලාවත් සී කල්පනාවක් නැතුව උමතුවෙන් දුවපු පටාචාරා පින්වත් නැගණිය සිහි අරගන්න කියලා බුදු මුවින් දේශනා කරනකොට කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ මුවින් මේ වචනේ පිට වෙනකොටම උමතු බව නැති වුණා. මගේ බුදුරජාණන් වහන්සේට මිනිසුන්ගේ උමතු බව නැති කරන වචන තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ යෝ අද තම්පවරෝ මනුජේසු කතා කරන මිනිස්සු අතර ශ්‍රේෂ්ඨතම කෙනා. වෙන මිනිස්සු කතා කරනකොට පිස්සු හැදෙනවා. ළමයි කතා කරන දේවල් අහලා අම්මලාට පිස්සු හැදෙනවා. ගෑනු මිනිහලා කියන ඒවා අහනකොට උන් බැඳපෙවුන්ට පිස්සු හැදෙනවා. එහෙමනේ තියෙන්නේ. වචනේ මිනිසුන්ගේ පවුල් කැඩෙනවා. හදවතට ගිනිපත්තු වෙනවා මිනිසුන්ගේ වචන වලින්. මගේ බුදුරජාණන් වහන්සේගේ වචනෙන් ගිනි නෙවෙනවා. උමතු බව නැති වෙනවා. පටාචාරාගේ උමතු බව නැති වුණා. ඒ වස්ත්‍රයෙන් ශරීරය වහගෙන පපුව වහගත්තා. ඇයට බුදුරජාණන් වහන්සේ කවදාවත් උමතු වෙන්නේ නැති බෙහෙත ලබා දුන්නා. ධම්මෝ සදං සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් නැහැ. ඇය සනීප වුණා. ඇය මොණිවරියක් වුණා. මම මේ කියන්නේ මොකද්ද? මම මේ කියන්නේ අපේ උමතු බව තේරුම් ගන්න. අපි කවුරුත් අපි දිහා බැලුවොත් එහෙම අපේ ජීවිත දිහා අපි කවුරුත් පිස්සු වැඩ කරපු අය. පිස්සු වැඩ කරලා තියෙනවා. වටපිට කිසි දෙයක් පේන්නේ නැතුව තමන් යන් ඊලංකික ඉන්නකොට සමහර අය රට යනවා කියලා. මේ හම්බෙන රස්සාවල් අත්හරිනවා අර රට යන අදහසින්. ඒක ගැන හිතාම ඉන්නවා. ඒ රට උමතුව. ස්ත්‍රී පුරුෂයන්ට තියෙන කාම උමතුව. සමහර අයට සල්ලි කිව්වොත් එයාට දෙයියන්ගේ මල්ලි නෙවෙයි. සල්ලි කියන්නේ දෙයියන්ගේ දෙයියෝ. එතකොට උමතුව. දැන් ඒ වගේ උමතුවකින් තමයි මට්ට කුණ්ඩලි පෙරුණේ. හරිය හම්බ කරපු ධනෙ බිරිඳට දෙන්නෙත් නැතුව, දරුවන්ට දෙන්නෙත් නැතුව ලෝභකමින් පෙළෙනවා කියලා කියන්නේ උමතුවක්. මහ බෝධිසත්වයන්ටත් වෙලා තියෙනවා. වනේ තපස් රැකපු මහ බෝධිසත්වයෝ ස්ත්‍රියාවකට ලොල් වෙලා අතට කඩුවක් දීලා හරක්ගේ බෙල්ල කපාගෙන ගිය විස්තරයක් ජාතක කතාවක තියෙන. උමතු වෙලා. විසන්දර රජුරෝ දන් දීලා අවසානයේ මහා කලේ තනියෙන් දුවපු අවස්ථාවක් බණ පොතේ තියෙනවා. අපි කවුද? ඒ කියන්නේ ලෙඩේ උස්සන්න වෙච්ච අවස්ථා අපිටම ප්‍රකටයි. දැනුත් නෑ නෙවෙයි. බණින්න ගියාම කියවගෙන යනවා. එච්චර කියවන්න ඕනේ නෑ. ඒ වුණාට කියවනවා. ඇයි මේ? උමතුයි. පුතේ මේ වැරද්ද මේකයි මේක හදාගන්න. එච්චරයිනේ. කියවනවා. මොකද්ද මේ? උමතුව. අපි කාගේ ජීවිත දිහා බලන්න. පොඩි දෙයකට පැය ගණන් කියවනවානේ. නවත්ත ගන්න බෑ. තරහ කාපුව නවත්ත ගන්න බෑ. දැන් තරුණ සමාජයේ ළමා ලපටි මේ ආශාවෙන් රාගයෙන් කාමයෙන් ඇබ්බැහි වුණාට පස්සේ නවත්ත ගන්න බෑ. හිත ඒකට ලෝලයි. ඉතින් මේ තමන්ගේ උමතුව තේරුම් ගන්න. වචනයෙන් පවා උමතු බව නැති කරන බුදුරජාණන් වහන්සේ සරණ යන්න. දසමසක් බඩේ තියාගෙන හදලා වැඩලා කිරිපෝල පෝෂණය කළා ඉස්කෝලේ යවලා අඩු බඳු ලොකු කළා. මුන් තිරිහන් ජීවිතේට ආවට පස්සේ මේ කෙල්ලන්න කුයි හරි කොල්ලෙක් ලොකුයි අම්මා අප්පට වඩා. ඒකේ සීය හොඳට තියනවද උමතු වෙලාද? උමතු වෙලා. ප්‍රේමයෙන් උමතු වුණා. ඉස්සර එක බවලතේ උඩුමහන් තලේ ඉන්නවා. ඒ බවලතා ගැන වීණා වාදකයෙකුට කැමැත්තක් ඇති වුණා.
ඒ වීණා වාදකයා මිහිරට වීණා වාදනය කළා. වාදනය කරලා රුඩ තට්ටුවට ඇවිල්ලා ජනෙල් ළඟ බලාගෙන හිටපු බවලතාවට කංකලු වෙන නන්ද ඇසුමේ ලොබිනේ. ලෝභයෙන් කංකලු වෙන නාදය අහලා මෙයාට ඒ වීණාකාරයා ළඟට යන්න හදිසියට අර උඩුමහන්තලේ අර උඩ මේ පැත්ත තියෙන ඉස්සරහට මේ ආලින්දේ ඒ කොරිඩෝර් ඒකෙමුත් උඩින් පැන්න කියන තට්ටු ගන්නකින් හදිසිය හරි සිහියද උමතු වෙලාද උමතු වෙලා අම්මා අප්පා කණ්ඩ නැහැ බොන්න නැහැ ගෙවල් වල ණයතුරුස් පිරීලා මෙහි සින්දුවක් දාගෙන පණුවා වගේ නටනවා හොඳ සිහියද උමතු වෙලා එහෙනම් මේ සමාජයේ මියන් උමතුවන්නේ නැද්ද ගොඩාක් අයට මේ උමතු බව වැඩි වෙන්නේ සාධාරණ අසාධාරණ හොයන්නේ යෑම. යුක්තිය අයුක්තිය හොයන්නේ යෑම. තමන් විශේෂ කෙනෙක් කියලා හිතීම. ඒ කියන්නේ තමන් අනුන්ගෙන් බැනුම් අහන්න බෑ. තමන්ට කරදරෙන්න බෑ. එයා හිතාගෙන ඉන්නවා තමන් ස්පෙෂල් කියලා. එතකොට මේ අටලෝ දහම තමා කරා එනකොට හිත උමතු වෙනවා. දරා ගන්න බැරුව. තමන්ට වැඩි වෙන්න බෑ. ඊළඟට තමන් ඕන දේ තමන්ට කරන්න පුළුවන් වෙන්න ඕන. මෙයා හිතාගෙන ඉන්නවා. සත්‍යයට මුහුණ නොදීම උමතු බව වැඩි කරනවා. එනිසා යුක්තිය අයුක්තිය හොයන එක ඔය හිතෙන් අඩු වුණොත් ගොඩාක් පිස්සු අඩු වෙනවා. සාධාරණ අසාධාරණ හොයන බව අඩු වුණොත් ඔය හිතේ ගොඩක් ලෙඩ අඩු වෙනවා. ඒ දැන් ළමයිගෙන් අපි බැනුම් අහන්න හොඳ නෑ අම්මලා හිතන්නේ එහෙමයි. ළමයි දෙමව්පියන්ට බනින්න හොඳ නෑ කියන එක පින්පව් කතාවක්. ඊ ළමයා පින්පව් විශ්වාස කළොත් ඒක නොකරන්නේ. තමන් හිතාගෙන ඉන්නවා අපි හදපු ළමයිකින් අපි අතප්පයක් උස් වෙනවට අපි කැමති නෑ අපිට බයින්න කැමති නෑ. ඒක තමන් හිතාගෙන ඉන්න එකක් මිසක්කා ඒක ළමයා පිළිගන්න එකක් නෙවෙයි. අවසානයේ උමතු වෙනවා දෙමව්පියෝ දරුවෝ නිසා. බිරිඳයි හිතාගෙන ඉන්නේ මහත්තයා මට ආදරය කරන්න ඕන වෙන කෙනෙකුට ආදරය කරන්න බෑ. එයයි ඒ නීතිය දාගෙන තියෙන්නේ. අවසානයේ ලෝක ධර්මයේ තියද්ද වෙනස් වෙනවා. ඒකට හිත උමතු වෙනවා. කර්ම විපාක විදිහට උමතු වෙනවා. සංසාරේ සුරාපානය කිරීම හදි හෝනියම් කළ අනුම් පිස්සු ඇට්ටවීම තමන්ට පිස්සු හැදෙන්න බලපාන. ඉතින් ඒ කර්ම විපාක ගෙවෙන්නේත් බුදුන් සරණ යෑමෙන් ධම්ම සරණ යෑමෙන් සංඝ සරණ යෑමෙන්. අමනුෂ්‍යයන් තමන්ට ආරූඪ වීම හේතු කරගෙන උමතු බව ඇති වෙනවා. ඉතින් ඒවටත් ඒ විසඳුම් ලබා ගන්න ගමන් එකම විසඳුම බුදුන් සරණ යෑම ධම්ම සරණ යෑම සංඝ සරණ යෑම. ඉතින් සංසාර දෝෂවලට උමතු බව ඇත. සමහර අය ඉක්මනට අඬනවා. සමහර අය ඉක්මනට බය වෙනවා. සමහර අයට එක ඉක්මනට කඳුළු වැටෙනවා. සංසාරෙත් එක්ක මේව තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නම පොඩි කොළයක් වැටුණාත් පටස් ගාලා බය වෙනවා. බුදුරජාණන් වහන්සේට කිය හිටිය ස්වාමීනි මේ පොඩි නම හරියට බය වෙනවනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි ආත්ම භාව ගණනකට කලින් ওই පොඩි නම ඇතෙක් වෙලා හිටියා. මෙයා ඇතෙක් වෙලා ගහක් යට ඉන්නකොට එකපාරම අර ගහේ දිරපු විශාල අත්තක් විශාල හඬක් එක්ක ජරබර ගාගෙන කඩාගෙන වැටුණා. එදා මේ ඇතා බයවිච්ච බයවිල්ල කොච්චරද කියනවනේ උපනූපං ආත්මේ පුංචි සද්දයටත් ඇඟ ගැස්සෙනවා කිව්වා. බලන්නකො සංසාරේ වෙයි නැහැටි. සංසාරේව. එහෙනම් මේ අපගේ හිත්වල තියෙන උමතුකම දුරු කරගන්න නම් ප්‍රධානම දෙයක් තමයි බුදුන් සරණ යාම, ධම්ම සරණ යාම, සංඝ සරණ යාම. මට එකම විසඳුම බුදුරජාණන් වහන්සේ කියන තැනට පැමිණීම. තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නවලට ධර්මයෙන් විසඳුම් හෙවීම. ඒ නිසා දැනට බීගෙන යන බෙහෙතක් දැන් බොන්න. බෙහෙත් බොන අයට කියන්නේ. මේකට සදාතනික විසඳුම තියෙන්නේ ධර්මයෙන්. මේ බණපදේ අයිති මානසික රෝගයකට බෙහෙත් බොන කෙනෙකුට පමණක්ම නෙවෙයි. අපි ඔක්කොම එක නැවේ. අපි ඔක්කොම එක ගොඩේ ඉන්නේ. ප්‍රකට නොවුනට එක එක්කෙනා එක පිස්සු වැඩවලයේදී ඉන්නේ. අපිට තියෙන එකම සැනසෙල්ල පිරිසරණ බුදුරජාණන් වහන්සේ ළඟ විතරයි.